1959 ජනවාරි මාසය. රුසියාවේ යූරාල් කන්දුකරේ අතිශය දුෂ්කර හිම කන්දක් තරණය කරන්න පලපුරුදු තරුණ කන්දු නගින්න 9 දෙනෙක් ගමනක් ආරම්භ කරනවා. නමුත් ඒ ගමන යාලගේ ජීවිතයේ අවසාන ගමනවේ කියලා කවුරුත් හිතුවේ නෑ. දින ගණනාවකට පස්සේ එයාලව හොයාගෙන ගිය ගලවා ගැනීම කණ්ඩායම් වලට එයාලගේ කූඩාරම හොයාගන්න ලැබෙනවා. හැබැයි ඒ කූඩාරම දොරෙන් නෙවෙයි ඇතුල් පැත්තෙන් පිහියකින් ගිරාගෙන එළියට පැනලා තිබුණා. හරියට මොකකට හරි බයේ ජීවිතේ බේරගන්න තමන්ගේ උණුසුම් බඳුන් පවා නැතුව හිම්මකු නාටුව මැද්දට පැනලා දුවනවා වගේ. ඊටත් වඩා භයානකම දේ වුණේ ඊට පස්සේ කූඩාරමේ ඉඳන් මීටර් ගණනාවක් ඈතින් මේ 9 දෙනාගේම මල සිරුරු හම්බ වෙනවා. සමහරුන්ගේ ඇස් තිබුණේ නෑ, දිව තිබුණේ නෑ. ඒ විතරක් නෙවෙයි එයාලගේ අඳුම්වල අසාමාන්‍ය විදිහට විකිරණ එහෙමත් නැත්නම් රේඩියේෂන් තියෙනවා කියලා පරීක්ෂණ වලින් තහවුරු වුණා. කිසිම මිනිමරුවෙක්ගේ සලකුණක් නෑ. කිසිම සතෙක්ගේ ප්‍රහාරයක් නෑ. ඊනම් මේ 9 දිනට මොකක්ද උනේ? පිටසක්වල ජීවීන්ගේ ප්‍රහාරයක්ද? නැත්නම් රුසියානු රජයේ රහස් ආයුධ අත්හදා බැලීමකට මෙයාලා යොදු වුණාද? අදටත් නොවිසඳුණු ලෝකී ලොකුම විරහසක් වන්න ඩයට් ලවදුරුගේ සිදුවීමට ඇත්තටම මොකක් වෙන්නේ නැද්ද? ඔයාගේ අදහස පල්ලෙහින් කමෙන්ට් කරන්න. මේ වගේ සත්‍ය අභිරහස් කතා දැනගන්න රහස් කතා අභිව සබ්ස්ක්‍රයිබ් කරන්න.